හලෝ ගොඩක් ආදරෙන් පිළිගන්න ඔයාව මගේ YouTube channel එකට. මේ වීඩියෝ එකෙන් මං කියන්න හදන්නේ සාමාන්‍යයෙන් මගේ දවසක් ගත වෙන්නේ කොහොමද කියන එක. ඉතින් අපි කතාව පටන් ගමු. මම දවස පටන් ගන්නේ මගේ ඇඳ ලස්සනට හදලා මගේ රූම් එක පිළිවෙලට අස් කරලා. මට හිතෙන්නේ ඒක දවස පිළිවෙලට පටන් ගන්න හොඳ විදිහක්. ඊට පස්සේ කොෆි එකක් බොන්න ඕනේ. සාමාන්‍යයෙන් මං කැමති කොෆි එකක් බොන ගමන් පොතක් කියවන්න උදේට. ඒත් ගොඩක් වෙලාවට එහෙම පොතක් කියවන්න අවස්ථාව නැහැ. මොකද උදේ කොෆි එක බොන ගමන් ඔෆිස් එකේ වැඩවලට සම්බන්ධ WhatsApp message, email වගේ දේවල් බලන්න තියෙන නිසා. ඉතින් ඊටක් ලැබුණොත් අනිවාර්යෙන් පොතක් කියවන ගමන් උදේ කොෆි එක මං බොනවා. ඊට පස්සේ උදේ කෑම හදනවා. මේ තියෙන්නේ මගේ කෑම විතරක් නෙවෙයි මේ දෙන්නෙකුගේ කෑම කියලා හිතා ගන්නකො. ගොඩක් වෙලාවට මට උදේ කෑම මිස් වෙනවා. හැබැයි පුළුවන් හැම දවසකම මං උදේට කෑම කනවා. ගොඩක් අය එහෙම උදේ කෑම මිස් කරන අය ඇති කියලා මං හිතනවා මේ වීඩියෝ එක බලන අය අතරේ. එහෙම කවුරුරි හිටියොත් කමෙන්ට් එකක් දාගෙන යන්න. ඊට පස්සේ ඔෆිස් එකට යන්න ලෑස්ති වෙනවා. සාමාන්‍යයෙන් මට ඔෆිස් එකට යන්න පැය භාගයක් විනාඩි 40ක් වගේ වෙලාවක් ගත වෙනවා. ඉතින් මං ගෙදරින් උදේ 9ට විතර තමයි පිටත් වෙන්නේ. එතකොට වෙලාවට ඔෆිස් එකට යන්න පුළුවන්. තමන් කරන ජොබ් එකට තමන් ආදරේ නම් කිසිම මහන්සියක් නැතුව සතුටින් මේ ජොබ් එක කරන්න පුළුවන් කියලා මට හිතෙනවා. ආදරෙන් වැඩ කරන තැන අයත් එක්ක එකතු වෙලා වැඩ ටික කරගෙන යන්න පුළුවන්. මේ වීඩියෝ එක ගන්න දවස IMA අවුරුදු උත්සවය ප්ලෑන් කරන දවස. ඒ නිසා අපි හරිම සතුටින් ඒ වැඩ ටික සැලසුම් කළා. හැමදාම එහෙම දවස් එන්නේ නැහැනේ. අවුරුද්දටම දෙපාරක් වගේ තමයි අවුරුදු උත්සවයක් නැත්තම් නත්තල් පාටි එකක් වගේ දෙයක් එන්නේ. ඒ නිසා අපි හරිම සතුටින් උනන්දුවෙන් ඒ වැඩ ටික සැලසුම් කළා. මේ ඉන්නේ අක්කා. එයාවත් වීඩියෝ එකට අරගන්න ඕනි චුට්ටක් යව පෙන්වන්න ඕනි කියලා හිතුණා. වීඩියෝ එක කරන දවසේ ඔෆිස් එකේ කෙනෙක්ගේ බර්ත්ඩේ එකක්. ඉතින් අපි එයාට gift එකකුත් දුන්නා. ඔෆිස් ඇරිලා ගෙදර ආවට පස්සෙත් ඒකක් නැත්තම් මොනවා හරි රිෆ්‍රෙෂ් වෙන්න දෙයක් බොන එක මගේ පුරුද්දක්. මේ ගැනත් කියන්න ඕනේ. මේ මගේ පැල තවාන. මම පළවෙනි වතාවට තමයි මෙහෙම පැල ටිකක් හිටෙව්වේ. මට ආස හිතුණා මොනවා හරි හිටවන්න. ඉතින් මං මිරිස් පැල ටිකක් තමයි මේ හිටවලා තියෙන්නේ. මං දන්නේ මේ ටික ලොකු කරගන්න මට පුළුවන් වේද කියලා. මේ තියෙන්නේ අද රෑ කෑම එක. සාමාන්‍යයෙන් රෑ 8ට විතර අපි කෑම ගන්නවා. දවසේ සිද්ධ වෙච්ච දේවල් කතා කර කර ගෙදර අයත් එක්ක හරිම සතුටින් රෑ කෑම ගන්න එක අපේ පුරුද්දක්. ඉතින් thank you මේ වීඩියෝ එක බලාගෙන හිටපු අයට. තවත් ලස්සන වීඩියෝ එකකින් අපි ආයෙ හම්බ වෙමු.